හයි සුබ දවසක් අන්ෆැක්ට් ලයිව් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔන්න මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේ වීඩියෝ එකෙන් අපි ස්කොට්ලන්ඩ් ටුවර් එකේදී ගියපු ස්කොට්ලන්ඩ් වල ෆේමස් හයික් එකක් වන ආතර් ස්ට්‍රීට් කන්ද තරණය කරන්න තමයි මේ යන්නේ. ඔය දුර උඩින් පේන කන්ද තමයි අපි තරණය කළේ. එහෙනම් අපි මේ කන්ද තරණය කළ හැටි මුල ඉඳලා අගටම මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම අන්ෆැක්ට් ලයිව් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි යන්න ඕන අර පේන මුදුනට. බලමු අපි මොකද වෙන්නේ කියලා. යමු ඉස්සරහට. අපි හයිකින් එක පටන් අරන් තියෙන්නේ. මේ පිටිපස්සෙන් පේන කන්ද තමයි යන්න හිතන් ඉන්නේ. අවුල් සමහරට පේනවත් දන්නෙත් නැහැ. සයිඩ් එක දෙමු. ඔය තියෙන කන්ද. අවුව තිබ්බට හුලඟත් එක්ක සීතලකුත් තියෙනවා. ලොකු බෑග් දෙකකුත් තියෙනවා. ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. කරන් දෙන්න බෑග් දෙක තියලා එන්නත් බෑ ඉතින්. කන්ද පේන view එකක් අරන් තියෙනවා. ඉරේලි සැර නිසා අමාරුයි. වීඩියෝ ක්ලියර් නැතුව ඇති. මොනවයි පේන්නේ. කන්ද එහෙම තිබ්බට හරි උසයි. නේද කන්ද මෙන්න මේ පේන පොඩි පාරෙන් තමයි උඩට යන්න තියෙන්නේ. කැරකල උඩ මුදුනට යන එක තමයි ටාගට් එක. ඉන්නේ යා පැත්තෙන් ලස්සනට පේනවා බීච් එක. එන්නේ මට ඉතින් නෝත් සී එක වෙන්න ඕන. බලමු. සලම විශ්වාස ගිහලා. තරම් ලේසි වෙන එකකුත් නැහැ. මෙහෙම තිබ්බට උඩ හරි ගොඩක් හුලක වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට අමාරු වෙන්නත් පුළුවන්. බලමු උඩට ගිහලා. කන්දරගෙන පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ නෝ කන්දක් තියෙනවා. ඉතින් මේකේ අනිත් කෑල්ල වෙන්න ඕන. පොළොව හොඳටම වෙයිලට තියෙන්නේ. මට පේන දවස් ගානකින් මෙහර නැති කාලගුණයක් තියෙන්නේ. පිටිපස්සෙන් පේනවද? ඒකත් තියෙන්නේ වෙනම තලාවක් වගේ එකෙත් පොඩි පාරවල් ටිකක් තියෙනවා. ඒවත් යනවා කට්ටිය. ඒකට අපිට ටාගට් එකේ තිබ්බ ලොකු කන්ද. ඒකට ගිහිල්ලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. වෙලා අදිපොත අපි අර පැත්තට යනවා. බලමුකෝ තවට ඉස්සරහට ගිහිල්ලා. මේක තමයි අපි ආපු පාර. මේ අර මං ඉස්සෙල්ලා පෙන්නුව පොඩි පාරවල් තියෙන පැත්ත. ඒ පැත්තෙන් අපිට එඩින්බරෝ සිටි එක පේනවා. ඉතින් එඩින්බරෝ සිටි එක. දැන් අපි මේ යන පාර. පොඩි අතුරු පාරක් තියෙන්නේ. මේ පේනවනේ. සාමාන්‍ය අඩි 3ක විතර විත්‍යක් තියෙනවා පාරේ. ඔක්කේස් යන්නේ නැහැ.
මට පේන විදිහට මේක වැස්ස දවසක මට දවසක වගේ නම් කොහෙත්ම යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. පාර එච්චර ලේසිත් නෑ. පේනවනේ ගල්. ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙන ගල් හොඳටම මැදිලා තියෙන්නේ. මේ හරියට ලස්සනට පේනවා view එක. මා ලස්සන view එකක් තියෙන්නේ. බලමු දාට උඩට ගිහිල්ලා. ඇත්තටම ගොඩක් කඳුවල එහෙම පඩිපෙල් දාලා එහෙම ඇක්සස් හදන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා මතුවෙච්ච පාරවල් තමයි යන්න තියෙන්නේ. ඉතින් බැලුවා මේක අපිට යන්න පාර තියෙනවා. ඒක නිසා ඇත්තටම පහසුයි. දැන් ඇත්තටම ක්ලියර්. යන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ පැත්තෙන් ගිහිල්ලා කොහොමද පේන්නේ කියලා. සුපිරි view එකක් තියෙනවා. මේ පැත්තේ පේන්නේ ලස්සන කහ පාට පඳුරු జాතියක්. චූටි චූටි මල් තියෙන්නේ. මේ පේන්නේ North Sea එක. මෙහා පැත්තෙන් වලට පේන්නේ එඩින්බරෝ සිටි එකමයි. මේ වලට වෙන සමහර කට්ටිය තාම යනවා අනිත් පැත්තේ පාරට. මම මේ පැත්තට හැරිලා පොඩ්ඩක් මේ පැත්ත බලන්න ආවේ. කට්ටිය යනවා තා උඩට. හේහින් ගිහිල්ලා වටේ කැරකිලා මෙන්න මේ පේන මුදුනට යන්නත් පුළුවන්. පේනව නේද කට්ටිය? ඉන්නවා. එතන උඩ ගොඩක් උලන් ඇති කියලා මට හිතෙනවා. අපි යන් ඒ පැත්තට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ පෙන්නපු පාරේ යන ගමන තියෙන එකම රිස්ක් එක තමයි පොළොව ගොඩක් වේලිලා තියෙන්නේ. ඒ නිසා අපේ සාපත්තුත් එච්චර ප්‍රොපර් සාපත්තු නෙමෙයි. පේනවා පල්ලම පේනව නේද පල්ලම? නොනොය උඩට තැනින් උඩට ගිහිල්ලා ආයි දකුණු පැත්තට කැරකිලා යන්න තියෙන්නේ. ටිකක් විවිධ තැන්වල කට්ටිය නැවත ෆොටෝ ගන්න මේ ටික ඇත්තටම ලස්සනයි. මේ උඩ පේන ටික නම් පොඩ්ඩක් අමාරු ගතියක් තියෙනවා. මොකද ලිස්සනවා පාර එක. බලමු අපි. මේ පේනවානේ. ඒක ගොඩක් ලිස්සනවා. Granny was good for Grandpa. She just put water on it. Yeah. You don't want to just accept, like, let yourself be shot. Well, dia dah pada amaru.
උඩට ආවා. උඩම උඩ නෙවෙයි. එක ස්ටේජ් එකක්. Ora kante velino. Samniyama view එකක් තියෙනවා. ඔයාලට වෙනවද දන්නේ නැහැ. පොඩි ලේක් එකක් තියෙනවා. ගෝලා පාර උතේනවා. ඔයාලට මම කිව්වා මතකයි. උඩ සමහරට උලඟ තියෙවිද දන්නේ නැහැ කියලා. ඒ වගේම ලොකු උලඟක් තියෙනවා උඩ. මේ පැත්ත අනිකර ග්‍රීන්ම ග්‍රීන්. ගොඩාක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වෙන එන්ජොයි වෙන්න නියමෙටම. ඊගාව ෆයිනල් ස්ටේජ් එක තමයි. Aku zoom dan di ini. Terus kita diri. Ini zoom ini kan. Biar nonnya tenda apa ini. Balam lagi midi tenda gila. Ya tapi ya udah deh anak mah. Oke. Dekatnya ada tiga වැඩි නිසා ඒගොල්ලෝ හෑන්ඩ් ග්‍රිල් එකක් ගහලා තිනවා. කොයිකට සේෆ්ටි එකට කියලා මොකද මෙහි තරුණ කට්ටියට වැඩි වයසක කට්ටිය තමයි මේවට එන්නේ පැනගෙන. ඒක නිසා සේෆ්ටිය වැඩි කරන කොකරක් කියලා හෑන්ඩ් ග්‍රිල් එකක් ගහලා තියෙනවා. Palu Sultan. Enak hati. ඇත්තටම මේ මට මේ පේන view එකේ ඇත්තම දේ මේ කැමරාවෙන් දෙන්න බෑ ඔයාලට. මේක ඇත්තටම සුපිරි. මේක ටික ඩාර්ක් පේන්නේ මොකද ඒ සයිඩ් එකෙන්ම තමයි සන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකට ගන්න බෑ ඉච්චර. තව ටික දුරයි. ඔය ටිකත් තවම ගිහිල්ලා බලමු. අපි උඩ මුදුනටම ආවා. අපි හිතුව රෙඩියේෂන් එකක් ඉන්නවා උඩ. මට හිතෙන්නේ 100ක් විතර ඉන්නවා උඩ. කට්ටිය මේ view එකට පිස්සු හැදලා ඉන්නේ. මුළු එඩින්බරෝ සිටි එකම පේනවා. सिटी का पेड़ हमें आपको बिल्डिंग और विजुअल है।
මේ පොඩියට පෙරුණට ඕන බලන්න පේනවනේ ඔක්කොම ගෙවල් කල්ම ඇතිලා විශ්වාදන වීව එක මෙතෙන්ට ආවම ගොළු වෙනවා ඒ තරම් පිස්සුයි ඔන්න අපි උඩටම ආවා උඩ මුදුනේ ඉන්නේ টොප් එක රීච් කරලා තින්නේ වටේම හොඳ ලස්සනට පේනවා කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ වීඩියෝ එක ඇත්තටම කැමරා වලට ගන්න බෑ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. බයි හැමෝටම.